තරුණ තරුණියනි, දෙමාපියනි, යහපත් දවසක් ඔබ හැම දිනාටම. දෙවියන් වහන්සේ තුල ඔබ හැම දෙනාම යහපත් ගමනක් යනවා කියලා මම සිතනවා. අද දවසේ ඔබ ඉදිරියේ මම තබන්න යන්නේ ඊටමත් තේරුම් ගන්න අපහසු, හැබැයි තේරුම් ගත්තොත් ගැලවෙන්න පුළුවන් මාතෘකාවක් පිළිබඳ. මේක තමයි අත්හරින්න බැරි අත්හැරීම. මොකද්ද මේ අත්හරින්න බැරි අත්හැරීම? මේක කොටස් දෙකකට අපිට තේරුම් ගන්න පුළුවන්. දෙවිදියක් තියෙනවා. එක පළවෙනි දේ තමයි අත්හරින්න බැරි දේ අත්හැරීම. දෙවෙනි එක තමයි අත්හැරීම තමයි අත්හරින්න ඕනේ. අපි එදිනෙදා ජීවිතයේදී එහෙමත් අපි ජීවත් වෙනකොට අපිට බොහෝ වස්තු ධනය සොයා අපි වෙහෙස මහත. නමුත් අපි පොරබැඳීමක් ජීවිතේ මතුවෙන්න පුළුවන්. මේ අත්හැරීම තමයි අත්හරින්න බැරි කියන දේ තුල අපි පොරාලන්න පුළුවන්. බොහෝ දෙනෙක් බොහෝ අයගේ ජීවිතේ මේ අත්හරින්න අවශ්‍ය දේ අත්හරින්න බැරුව බොහෝ විඳවනවා. ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ පෞල් වෙන් වෙනවා, සමාදානිය නැහැ, ගැටලු රණ්ඩු. මොකද්ද මේ අත්හරින්න අවශ්‍ය නමුත් අත්හරින්න බැරි දේ? පාපය, බීමත්කම, සල්ලාලකම, වෙනත් සම්බන්ධතා, මුරණ්ඩුකම, යටහත් නොවීම, කෝපය, වෛරය, පරිගැනීම, අන් අයගේ දේට ආශාව, අන් අයගේ දේ පහත් කොට සැලකීම, එහෙම නැත්නම් අන් අය පහත් කිරීම, අන් අයගේ දේට ඊර්ෂ්‍යා කිරීම, කේලම් කීම, මේ වගේ බොහෝ දේවල් අත්හරින්න බැරුව අද බොහෝ අය පොරාලනවා. මීට වඩා දේවල් තියෙන්නත් පුළුවන්. මේ අත්හැරීම තමයි අපිට තියෙන ලොකුම වෛරසය. අත්හරින්න බැරි. බලන්න බොහෝ අය රට යනවා මුදල් හම්බ කරන්න. නමුත් ඔවුන්ගේ රටන් වලට ගොස් වෙනත් රහසිගත සම්බන්ධතා පවත්වනවා. මේ දරු පවුල් සිටිනවා. නමුත් අත්හරින්න බැරි අත්හැරීමක් ඔවුන් තුල රහසිගත වර්ධනය වෙනවා. අවසානයේ පවුල් වෙන් වෙනවා. ඔවුන් නිර්තන අහිමි වෙනවා, නැති වෙනවා. සමහරට සියදිවි හානිය දක්වා යන්න පුළුවන් මේ අත්හැරීම අත්හරින්න නැති වුණාම. අත්හරින්න බැරි අත්හැරීම තියෙන්න හොඳ නැහැ. කිතුම් නැත්නම් කිතුම් දරුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් සේදී උන්වහන්සේ තමන්ගේ පෞද්ගලික ගැලුම් කරු ලෙස පිළිගත් අයට අත්හරින්න බැරි අත්හැරීම් තියෙන්න හොඳ නැහැ. මම මේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ පෞද්ගලික ගැලුම් කරු ලෙස පිළිගෙන තමන්ගේ ජීවිතය යේසුස් වහන්සේ දුන්න අයට. හරිද? අනිත් අයට අත්හැරීම් අත් නොහරින්න දේ අත්හරින්න බැරුව ඉන්න පුළුවන්. ඉතින් මේ ගැලුම් කරු ලෙස පිළිගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලුම් කරු ලෙස පිළිගත් අයට අත්හරින්න බැරි අත්හැරීම් තිබෙන්න හොඳ නැහැ. අපි යමු බයිබලයේ දෙසට. කුමක්ද පවසන්නේ? මේක අපි ගන්න පුළුවන් අභ්‍යන්තර සාක්ෂි වශයෙන් උත් ගන්න පුළුවන්. අපි යමු පළවෙනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ සහ 8 වෙනි පදේ. මෙහෙම කියන මොනවද කියන්නේ? උන්වහන්සේ නුඹලා ගැන සැලකන බැවින් නුඹලාගේ හැම කරදරයක්ම උන්වහන්සේ පිට තබන්න. සිහියත්ව අවදි වෙන්න. නුඹලාගේ විරුද්ධකාරු යක්ෂ ගොරවන සිංහයෙක් මෙන් කවරෙකු ගිලගම් දෝ කියා සොයමින් ඔබ ඇවිදින්නේය. හරිද? යක්ෂයා දැන් හිතන්න එපා අපි අලුතෙන් හිතනවා. අපිට ඥානය තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. අලුතෙන් හිතනවා. ඒ වගේ ලෝකයේ අලුත් වෙනවා. එහෙමම යක්ෂයාත් ඔහුගේ කවුරු ගිලගම් දෝ කියලා කල්පනා කරන විදිහත් අලුත් වෙනවා. පරණ තාලෙට යක්ෂයා ක්‍රියා කරන්නේ මිනිස්සු අලුතෙන් හිතනවා නම් යක්ෂයා ඊට වඩා දෙයක් හිතනවා. ඉතින් ඒ හිතලා තමයි අපිට එක දේවල් දාන්නේ. ඉතින් අපේ තුල තියෙනවා මේ අත්හරින්න බැරි ඇති මොකද්ද කියන්නේ? හැම කරදරයක්ම උන්වහන්සේ පිට තබන්නේ. මන්ද යක්ෂයා උපක්‍රමශීලී ප්‍රයෝගශාලී සහිතයි. අත්හැරීම තදින් අල්ලාගෙන ඉන්න යක්ෂයා ඔබ තුල ක්‍රියා කරන්න පුළුවන්. මේ අත්හැරීම තදින් අල්ලාගෙන ඉන්න යක්ෂයා ඔබ තුල ක්‍රියා කරන්න පුළුවන්. අපි
මනසින් නොයෙකුත් උත්සාහ කරත් අත්හැරීම බදාගෙන ඉන්නවා. අපි පව්කමාව ලබනවා, පොරොන්දු වෙනවා, අත්හරින්න. නමුත් අත්හැරීම අත්හරින්නේ නැහැ. ඒ කියන්නේ අපි ගහක් බලමු. මේ ගහ මිනිස්සු කපනවා. මිනිසයන්ට පේන්නේ ගහ කපලා හරි පිරිසිදුයි, හරි එළියයි, හරි කියන්නේ එහා පැත්ත පේනවා කියලා. හැබැයි පොළොව යට ඒකේ මුල් තියෙනවා. වැස්සක් ආවොත් නැවත ඒක මේ දළු දාන්න පුළුවන්. ඒ වගේ තමයි අපේ ගොඩක් අයගේ ජීවිතේ. මිනිස්සු බලනකොට පොරොන්දු වෙනවා. මිනිස්සු බලනකොට මම අත්හරිනවා කියලා. මිනිස්සු බලනකොට පිටින් පේන මෙයා මොකුත් වැරද්දක් කරන්නේ නැහැ. මෙයා මොකුත් කරන්නේ. හැබැයි අභ්‍යන්තරේ මුල් තියෙනවා. ඒක ඇදලා දාලා නැහැ. ඒක අත්හැර නැත්තම් නැවත ඒක දළු දාන්න පුළුවන්. බීම අමතක කරනවා. බොන්නේ නැහැ. නමුත් ඒ කොහේ හරි අභ්‍යන්තරේ තියෙනවා. ඒ බීම අත්හරින්නේ නැහැ. බොන එක අමතක කරනවා. අද මිනිස්සෙක් පව් අමතක කරනවා. නැවත වෙනත් සම්බන්ධතා අමතක කරනවා. අත්හරින්නේ නැහැ. ඒක කවදා හෝ නැවත දළු දාන්න පුළුවන්. පවුලේ ප්‍රශ්නයක් වුණාම, ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණාම, වැඩ කරන තැන ප්‍රශ්නයක් වුණාම, පොඩි හිතේ අමාරුවකම නැවත අරක දළු දාන්න පුළුවන්. අරක අත්හැර නැහැ. හරි. පවුලේ ප්‍රශ්නයක් වුණාම තමන්ගේ පරණ පෙම්වතා කොහේ හරි ඇති. ඒක ගානට එනවා. ඒ කියන්නේ ඒක අමතක කරලා අත්හැරලා නැති නිසා. ඉතින් ඒව මතුවෙන්න හැක බොන්නේ නමුත් අත්හරින්නේ. මතෙව් 19:29 මේ වගේ දෙයක් කියනවා. මොනවද කියන්නේ? මතෙව් 19:29 අරත් මාගේ නාම නිසා ගෙවල් හෝ සහෝදරිය හෝ පියා හෝ මව් හෝ දරුවන් හෝ ගම්බීම හෝ අත්තරියව යමෙක් ඇද්ද? ඔහු සියක් ගුණයක් ලබන්නේ සදාකාල ජීවිතයටත් උරුමකාරයෙක් වන්නේ කියලා මතෙව් පොතේ 19:29 කියනවා. මාක් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 29 සහ 30 තවත් දෙයක් කියන මාක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 29 සහ 30 මේ වගේ දෙයක් කියනවා. මොනවද එතන කියන්නේ? යේසුස් වහන්සේ සැබෑවක් නුඹලාට කිව්වා. මා නිසා සුභාරංචි නිසාද ගේ හෝ සහෝදරයන් හෝ මව් හෝ පියා හෝ දරුවන් හෝ ගම්බීම අත්හැරියේ කවුරෙක් නමුත් දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද මව්වරුන්ද දූවරුන්ද දරුවන්ද ගම්බින්ද පීඩාත් සහිතව සියක් ගුණයක් අනාගත ලෝකයේදී සදාකල් ජීවනයේද නොලබා සිටින්නේ. අනාගත ලෝකේ අපි අත්හැරීම කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපේ ජීවිතේ පාපය හෝ මොහොතක් යමක් අත්හැරීම අපි අනාගතයේ සදාකාල ජීවිතයට ආයෝජනයක් කිරීමක් තමයි වෙන්නේ. ඉතින් අත්හැරීම මේ ලෝකේ අපිට පාඩු වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මිනිස්සු පිළිගන්නේ නැතුන සමාජය අපිට පිළිකුල් කරන නමුත් සදාකාල ජීවනයේ අපි ආයෝජනයක් එකකින් කරන්නේ. ඉතින් ලූක් සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදයේ 29 තියෙන මොනවද කියන්නේ? ලූක් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ ලූක් 18 29 සහ 30. ලූක් 18 29 සහ 30. ලූක් 18 අපි බලමු. යේසුස් වහන්සේ සැබෑවක් නුඹලාට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිසා ගේ හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමාපියන් හෝ දරුවන් හෝ අත්හැරියේ කවරෙක් නමුත් මේ කාලයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලෝකීය සදාකාල ජීවනයේ නොබැ සිටින්නේ යයි කීසේක බලන්න. කවරෙක් නමුත් බලමු මතෙව් සුභාරංචියේ 16:25. මතෙව් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ මතෙව් 16:25 මොනවද කියන්නේ? මතෙව් මක් නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලව ගන්නට කැමති වේද? ඒක උඩ නැතිවන්නේ. මා නිසා තමාගේ ජීවිතය නැති වෙන අයට ඒක සම්භව වෙන්නේ. බලන්න. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ නිසා මොනවද අත්හරින්න පුළුවන්? එයාට ඊට වැඩි දේවල් දෙවියන් වහන්සේ දුන්න සම්බන්ධ. එවිට 24 කියන එවිට යේසුස් වහන්සේ ගෝලයන් කතාව යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසය රැගෙන මා අනුවේවා. 26 කියනවා යමෙක් යම් මිනිසෙක් මුළු ලෝකේ ලබාගෙන තමාගේ ජීවිතය නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? අත්හැරීම ළඟ තියාගෙන තමාගේ ජීවිතය නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? ඒ කියන්නේ ඒ නිසා අත්හැරීම අත්හැරලා තමාගේ ජීවිතය බේර ගන්නවද? අත්හැරීම ළඟ තියාගෙන ජීවිතය නැති කර ගන්නවද කියලා ඔබ මං සිතන්න ඕන. කාරණොත් මිනිසෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද කියලා බයිබලයේ කියනවා.
ඉතින් අත්හැරීම අත්හැරිය යුතුයි. නැත්තම් නැවත කොයි මොහොතක හෝ දලු දානු ලැබේ. අද බොහෝ අය අත්හරින්න බැරි අත්හැරීම ළඟ තියාගෙන රස විඳගෙන තෘප්තිමත් වී කාලය සමග ජීවිතය සමහරට අත්හරින්න පුළුවන්. ඉතින් අද හැරිය යුතු දේ ළඟ තියාගෙන අත් නොහැරිය යුතු දේ අත්හැරින්න. මොකද්ද මේ අත් නොහැරිය යුතු දේ? සභාවට යන්නේක පවුල සමාදානයේ ප්‍රීතිය දෙවියන් වහන්සේ සදාකාල ජීවනයේ යාඥාව බයිබලෙකින්. අද බොහෝ අය මේවා අත්හැරිය යුතු දේ ලං කරගෙන ඉන්න තරුණ කොට්ටාශයක් තමයි ඉන්නේ. අත්හැරිය යුතු දේ බදාගෙන අත් නොහැරිය යුතු දේ අත්හැර ජීවිතෙන් පවා වන්දි ගෙවන සමාජයක් අද බොහෝ අය ගත කරන්නේ. ඉතින් බොහෝ අය අත්හරින්නේ නැහැ. අත්හැරීම සමග පොර බඳිනවා. නොබී සිටිනවා. නමුත් නොබී සිටින්ට රහසිගත ජීවිතෙන් අත් නොහැරපු නිසා අත්හැරීම සමග පොර බඳිනවා. සම්බන්ධකම් පවත්වනවා. නමුත් අත්හැර නැහැ. කොයි මොහොතක මතුවේ හැකද දන්නේ නැහැ. පොර බඳිනවා. අත්හැරීම සම්බන්ධ බලන්න අපි ගත්තොත් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නකල් ඒ බෝලේ වතුර යට දිනවා. ඒක අතින් අත්හැරියොත් ටක් ගාලා මතු. ඒ වගේ තමයි අපි මිනිසයන්ට පේන්න මේ ඒක ඔබාගෙන ඉන්නවා. එතකොට මිනිස්සු දකින්නේ හරි මොකුත් නැහැ. කිසිම පව් කරන්නේ. මෙයා හොඳ කෙනෙක් කියලා මිනිසයන්ට පේනවා. මිනිසයන්ට පේන්නේ හොඳ කෙනෙක්. හැබැයි ඒක පාරටම ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා ප්‍රෙෂර් එක යටින් ආවොත් ටක් ගාලා බෝලේ උඩට මතුවෙනවා වගේ අත් නොහැරපු අත්හැරීම ටක් ගාලා මතුවෙන්න පුළුවන්. ඉතින් අපි බලමු තව බයිබල් පද කීපයක්. පිලිප්පි 4:8. පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මොනවද කියන්නේ? එතන කියනවා ඉතින් සහෝදරනි යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතු, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසුදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරන්න. මොනවාද මෙනෙහි කරන්න කියන්නේ? හොඳ පිරිසිදු දේ, ගරු කටයුතු දේ, යහපත් දේ, ආදරණීය දේ මෙනෙහි කරන්න. අද බොහෝ අය මෙනෙහි කරන්නේ අමතක කරපු අත් නොහැරපු දේ මෙනෙහි කරන්න. ඉතින් බලන්න 1 සාමුවෙල් පොතේ පරණ ගිවිසුමට යන 1 සාමුවෙල් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ මෙහෙම කියනවා. හරිද? ස්වාමීන් වහන්සේ මිනිසයා බලන්නාක් නේ නොබලසේක. මිනිසයා තෙමේ පිටස්තර පෙනින් බලන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ සිත බලනසේක. අර ගහයි අර බෝලේ වගේ තමයි. මිනිස්සු පිටත බලනවා. ඒතකොට මිනිසයා නෙමෙයි. හරි මෙයා දැන් හොඳයි. මෙයා මොකුත් නැහැ. මෙයා ගැලීම් ලැබලා බෞද්ධලා පව්කම ලැබලා මෙයා මොකුත් නැහැ. කිසිම වැරදක් නැහැ. දැන් මෙයා හොඳයි කියලා. හැබැයි ජීවිතය අභ්‍යන්තරේ අත් නොහැරපු දේ ඒක තියෙනවා. ඒක මිනිස්සයා පිටත බලන්නේ මොකුත් නැහැ. පිටත බලන මිනිසයාට මොකුත් පෙන්ලා වැඩ නැහැ. සිත බලන දෙවියන් වහන්සේ දන්නවා. හරි මෙයාට අත්හරින්න බැරි අත්හැරීමක් මෙයාගේ ජීවිතේ තියෙනවා. ඉතින් අත්හරින්න බැරි අත්හැරීම දකින්නේ දෙවියන් වහන්සේ. මොකද මිනිසයා පෙනීම බැලුවට දෙවියන් වහන්සේ සිත බලන්නේ. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරියනි, ප්‍රිය තරුණ තරුණියනි, ඔබගේ මගේ ජීවිතේ අත්හරින්න බැරි මොකක් හරි තියෙනවා නම් දෙවියන් වහන්සේගේ නාමයෙන් අත්හරින්න. ඒ කුමක් නිසාද? මේ අත්හරින්න බැරි අත්හැරීම ජීවිතේ තියෙනකල් අපිට ඉදිරියට යන්න බෑ. තේරුණාද? මේ අත්හැරීම තමයි අපි අත්හැරින්න යුත්තේ. ඇයි අද බොහෝ අය හැමදේම අමතක කරනවා. දෙවියන් වහන්සේ තුලට ආපුවම පාපය අමතක කරනවා, ශාපය අමතක කරනවා, පව් අමතක කරනවා, වැරදි දේවල් අමතක කරනවා, නරක වචන අමතක කරනවා, බීමත්කම අමතක කරනවා, සල්ලාලකම අමතක කරනවා, වෛරය, ක්‍රෝධය, උඩඟුකම, කේලම් කීම අමතක කරනවා. හැබැයි අමතක කිරීම වෙනයි, අත්හැරීම වෙනයි. අමතක කරා කියලා අත්හැරියා කියන එක නෙමෙයි තේරුම. අමතක කරා කියන්නේ ඒක අත් නොහැර ජීවිතේ කොහේ හරි අනාගතයේදී මොන හරි දෙයක් වුණොත් ටක් ගාලා එක මතුවෙන්න පුළුවන්. තේරුණාද? අද ගොඩක් අය බොන්නේ නේ අමතක කරලා. හැබැයි කවදා හෝ මොනාරි ප්‍රශ්නයක් ආවොත් විසඳුම තමයි අත් නොහැරපු දේ අර ටක් ගාලා මතුවෙන එක.
ප්‍රශ්න කවදාකවත් විසඳෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමයි උත්තරේ. අත්හරින්න බැරි අත්හැරීම දෙවියන් වහන්සේ තුල අත්හරින්න ඕනේ. ඒක තමයි ජීවිතේ ජය ගන්න. යේසු පිටයි.